ටිකක් උසයයිද? ඉස්සර මම මීටත් වැඩිය උසයි. ලකුණු 85 අරගෙන ආම අම්මා අහන්නේ පන්තියේ වැඩිම කාටද? 87යි. අර කඹට බෑ දෙක ගන්න. මේ ඊයේ පෙරේද අවුරුදු 17ක ගෑනු ළමේ එනඩෝල් ප්‍රතිවිස් 48ක් එක කුරට බීලා. 48ක්. ඒත් මලේ නෑ. බේරුණා. මං කව පුතේ උඹට නම් ජීවිතේට උණ ගන්න එකක් නෑ. අපි බොන්නේ දෙකනේ. අමයට හින්දි පුළුවන් බුදු අම්මේ කෙල්ලට හින්දි පුළුවන්. ඒකි මටත් කියනවා සර් मेरा दिल कितना पागल है. මං කව පුතේ दिल वाले दुल्हनिया ले जाएंगे. හරිම සතුටු දවසක් පුතාලා ඔක්කොටම ඊටාම වටිනා දේශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොලිසිය 157 වන සංවත්සර සමගාමීව මේ විෂයානුබද්ධ කරුණු එක්ක ඉතා වැදගත් වෙන්නේ කොහොමද සමාජයේ ඔබ කොහොමද ජීවත් වෙන්නේ කියන එක මොන විෂය ඉගෙන ගත්තත් අවසානයේ ඔබට සමාජය තුළ පුරවැසියෙක් විදිහට පුරවැසියාගේ වගකීම් ඉටු කරමින් සමාජයේ වගකීම් ඉටු කරමින් සමාජය තුළ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබගේ පවුලේ අය ඔබ පවුලේ අය ඥාතීන් මේ සියලු දෙනා ආරක්ෂා කරගනිමින් කොහොමද තරුණියක් විදිහට සමාජය තුළ ජීවත් වෙන්නේ මොන අවබෝධයද අපි ජීවත් වෙන්න ඕන කියන කාරණයක් අපි තේරුම් ගත යුතු වෙනවා. ආයිබෝවන් කෑම එහෙම කාලා නෙවෙයි දින්නේ ඈ නෑ මොකුත් දෙන්නේ නෑ නිකන් ඇහුවේ හරි මම හිතන්නේ පුතේ මේ ශාලාවේ මට මතකයි 2019 වර්ෂයේ අපි ලෝක ළමා දිනය වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් කළා මට ඒ දවස් මතකයි මේ ශාලාවේ මේ හැම තැනක්ම පිරීලා ඉතිරිලා ඕගොල්ලන්ගේ සහෝදරියෝ හිටියා විදුහල්පතිතුමිය නැවතත් අලුතෙන් ඔබේ පාසලට පත් වෙලා ආවට පස්සේ එතුමියත් එක්ක අපේ තියෙන දීර්ඝ හිතවත්කම සම්බන්ධතාවය ලෙන්ගතුකම නිසා ඉවර පොලිස් දිනය වෙනුවෙන් පවත්වන වැඩසටහන පුතේ තීරණය කළා ඔබතුමිය වෙනුවෙන් ඔබතුමියගේ දැරියෝ වෙනුවෙන් දියණියෝ වෙනුවෙන් මේ වැඩසටහන අද දේවි බාලිකා විද්‍යාලයේ පවත්වන්න අපිට අවුරුදු 157 ඕගොල්ලෝ නම් 1953 ද කොහෙද නේද හරි අපි හරි පරණයි පුතේ පරණ මිනිස්සු ටිකක් අපි හරි එවනම් විදුහල්පතිතුමියනි ඔබතුමියගෙන් අවසරයි ඒ වගේම ප්‍රජා පොලිස් කොට්ටාස දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් රොෂාන් ඩයස් මැතිතුමන් ළමා කාන්තාකාරයන් අපයෝජ්‍ය නිවාරණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිතුමන් සෙනවිරත්න මැතිතුමන් ඒ වගේම ප්‍රජා පොලිස් කොට්ටාසේ අධ්‍යක්ෂකතුමන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.කේ. ප්‍රියන්ත මැතිතුමන් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සහකාර අධ්‍යක්ෂකතුමා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ආචාර්ය මණ්ඩලය මට මේ වැඩේ කරන්නට ශක්තියක් වෙච්ච ඇට්ලස් ආයතනයේ නියෝජනය කරමින් පැමිණි හිතවත් අපේ සහෘදයා ඒ වගේම සියලුම පොලිස් අධිකාරී මහත්තුරු ඇතුළු ආදරණීය දියණිවරුන්ගෙන් අවසරයි අපි වැඩේ පටන් ගමු හරිද පටන් ගන්න ඉස්සෙල්ලා කොන්දේසි කීපයක් තියෙනවා එකක් ඕගොල්ලන්ට පේනවාද මේ තෑගි ටික පේනවද ඔය ටික ඔක්කොම දීලා යන්නේ මම ළමා කාන්තාකාරයන්ගේ සේවය කරන කාලේ මං හරි ලස්සන නෑ පුතේ පැමිණිල්ල විභාග කළා මේ පාසලට අදාළ එකක් නෙමෙයි පුතේ මේ කියන්නේ හැබැයි මේ කතාවේ ළමයා ඕගොල්ලන්ට සම්බන්ධයි ඇයි එයත් පුතේ ශිෂ්‍යත්ව විභාගයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලකුණු 180කට වැඩිය ගත්තු ළමයෙක් එයා ගාල්ල දිස්ත්‍රික්කයේ විභාගයේ පහවසර ලකුණු 180කට වැඩිය ගත්තේ ගාල්ලේ ප්‍රධාන බාලිකා පාසලක විදුහල්පතිතුමියනි. හැබැයි යාටත් ආසාවක් තිබුණා කොළඹ එන්න. කොළඹ ඉස්කෝලේකට එන්න. ඉතින් ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි බොහොම උගත් අය, පොහොසත් අය, සල්ලි තියන අය. මේ අම්මයි තාත්තයි මේ දියණිය වෙනුවෙන් පුතේ කොළඹ ඔය කියන පාසල ආසන්නයේ ගයක් සල්ලි වලටම ගත්තා. ඇයි ගාල්ලේ ඉඳලා හැමදාම යන්න බෑනේ නේද? ඒ හින්දා පුතේ ඒගොල්ලෝ කොළඹින් ගයක් ගත්තා. එකම දුවයි.
අරගෙන දැන් දුව ඉස්කෝලේ යනවා. එයා 6 වසර පළවෙනියා, 7 වසර පළවෙනියා, 8 වසර පළවෙනියා, grade 9 9 වසර වෙනකන් ආවා. කො බලන්න 9 වසර කට්ටිය දැන් අත උස්සන්නකො. ආවේ කට්ටිය. හරි. පුතේ ඔන්න ඕගොල්ලන්ගේ වයසට එයා ආවා. ඇවිල්ලා ඉන්න මේ මගේ සේව කාලය තුල මම අත්විඳ ඉතාමත් සංවේදී කතාවක් පුතේ මේ ඔබට කියන්නේ. පොඩ්ඩක් අහගන්නකෝ. ඉතින් එයා ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා ගාල්ලෙන් කොළඹට ඇවිල්ලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ඕගොල්ලන්ගේ වගේම පාසලක ඉගෙන ගන්න කාලේ පුතේ එයා grade 9 9 වසරේ ඉන්නකොට තමයි යාට මේ කරදරේ උනේ. මොකද්ද කරදරේ? කරදරේ මෙහෙමයි. මේගොල්ලෝ සිංහල අලුත් අවුරුද්දට ගාල්ලේ යනවා හැම අවුරුද්දකම. සිංහල අවුරුද්දට ගෙදර යනකොට මේ තාත්තා මේ දුවව එක්කගෙන යනවා පුතේ ඔය කොළඹ තියෙන ප්‍රධාන පෙළේ හොඳ ඇඳුම් තියෙන මේ ෂොප් එකකට කඩේකට එක්කගෙන යනවා ඇඳුම් ගන්න. ඒ ගිහිල්ලා ඉතින් අම්මට තාත්තට ළමයින්ට ඔක්කොටම ඇඳුම් ගන්න මේ කඩේ. දවස් ගානක ගන්නවා ඇඳුම්. මේ දුවටත් මේ අවස්ථාව දුන්නා. ඉතින් කොහොම හරි තෝරලා නියෝජ්‍ය පොලිස්පතිතුමනි එක ඇඳුමක් තෝරගත්තා. තාත්තට ඒක ටිකක් ඇල්ලුවේ නෑ. තාත්තා කිව්වා මේ ඕවා අඳින්න බෑ. ගාල්ලේ ඕවා අඳින්න බෑ. තමුසට ඕන වෙන ඕන එකක් ගන්න ඕවා බෑ. නෑ එහෙනම් මට ඕනේ නෑ. ඒක නෙමෙයි නම් මට එපා. දැඩි තීන්දුවකට ආව දුව. තමුසට එපා නම් නිකන් ඉන්නවා කියලා ගෙදර ගියා. ඔච්චරමයි සිද්ධියක් උනේ. වෙන කිසිම සිද්ධියක් උනේ නෑ. ඒ කාලේ පුතේ හයිවේ එක තිබුණේ නෑ. ඔය මම කියන කාලේ අධිවේගී මාර්ගයක් තිබුණේ නෑ ලංකාවේ. සාමාන්‍ය පාරෙන් තමයි ගාල්ලට යන්න ඕනේ. මම ඔය කියන්නේ 2007 8 වගේ කාලේ වෙච්ච සිද්ධියක් මේක. මේගොල්ලෝ ලැහැත්ති වුණා පහුවදා උදේම පාන්දර 4ට විතර ගාල්ලේ යන්න ඒගොල්ලන්ගේ වාහනේ. දැන් ඔක්කොම ලැහැත්ති කළා අම්මයි තාත්තයි ඔක්කොම ඇඳුම් පැළඳුම් ඔක්කොම ලැහැත්ති කළා මාසයක් ගාල්ලේ යන්න නිදාගත්තා. නිදාගෙන පහුවදා උදේ පාන්දර 4ට බලනකොට කාමරේ කෙල්ල නෑනේ. බැලුවා නෑ. හැම තැනම බැලුවා. washrooms bathrooms ඔය හැම තැනම බැලුවා. කිසිම තැනක නෑ. කාමරවල බැලුවා නෑ. කිසිම තැනක නෑ. උදේ 8 9 වුණා නියෝජ්‍ය පොලිස්පතිතුමනි දැන් මේගොල්ලන්ට ගාල්ලේ යන්න විදිහක් නෑ දුව නෑ. ඊට පස්සේ මොකද මේ අම්මා කලේ ඔය එයාගේ හොඳම යාළුවාගේ ගෙදරට කතා කරලා ඇහුවා. එහෙ ඇවිල්ලාද? නෑ ඇවිල්ලා නෑ. ගාල්ලට කතා කරලා බැලුවා ගාල්ලේ මහගෙදර ආච්චි අම්මලට 100ට කතා කරලා බැලුවා ආවද? නෑ. පහවදා උදේ 10යි 11යි 12යි දුව නෑ. හෙව්වා බැලුවා කොහෙවත් නෑ. යන්න දිහකුත් නෑ. ඉතින් මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ දැන් මේගොල්ලන්ට මේක කියන්න ලැජ්ජයි. ඒගොල්ලෝ හිටපු තානාන්තරවල හැටියට මේක කියන්න ලැජ්ජයි. පොලිසියට එන්නත් ලැජ්ජයි. අම්මා කිව්වා අපි අද බලමු. කොහෙ ගියත් හවස් වෙනකොට එයි. හවස් වෙනකම් බලා හිටියා අවසාවෙත් නැහැ. පහුවදා උදේ මට මතක විදිහට අප්‍රේල් මාසේ 10 නැත්නම් 11 මේ අම්මයි තාත්තයි ආවා අපේ ආයතනයට. ඇවිල්ලා මාවමයි මුණ ගැහුනේ. මුණ ගැහිලා කිව්වා අනේ මහත්තයෝ අපේ දුව වයස අවුරුදු 14යි ඊයේ විතර වෙච්ච දෙයක් නෑ. එසරි මගේ අම්මගේ